Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනත් තියෙන්නේ ගොඩක් විශේෂ indicators use කරලා අපිට market එකේ trade entries ගන්න පුළුවන් ගොඩක් විශේෂ strategy එකක්. මොකද කියනවනම් මේ strategy එක use කරලා මම ගත්ත trade entries වලින් 90%ක් වගේ trade ගොඩක් win කරා. ඉතින් ඒ කියන්නේ මම ඊට කලින් ඔයාලට කියලා දීපු strategies වලට වඩා ගොඩක් ලොකු win rate එකක් මේ strategy එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න ඕනි වීඩියෝ එකක්. මොකද කියනවනම් මේ strategy එක කලින් ඔයාලට මම කියලා දීපු strategies වලටත් වඩා ගොඩක් වටින strategy එකක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි ආ වීඩියෝ එකට ගිහලා කතා කරමු. මොකද්ද මම අද ඔයාලට කියලා දෙන්න යන strategy කියලා. හරි guys, ඉතින් ඔයාලට මම වීඩියෝ එක පටන් ගත්තීම කිව්වා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් විශේෂ strategy එකක් කියලා. ඉතින් මොකද කියනවනම් මම මේ strategy එක ඔයාලට කියලා දෙන්න කලින් මම සාමාන්‍යයෙන් strategy එකක් සතියක් දෙකක් විතර back test කරනවා. ඉතින් එක market වල මම මේක use කරලා බලද්දි මට සාමාන්‍යයෙන් 90ක 95ක විතර හොඳ win rate එකක් තියෙන strategy එකක් කියලා මේක notice වුණා. ඉතින් ඒ නිසා තමයි මම මේක තීරණය කළේ ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යම් වීඩියෝ එකට. ඉතින් මුලින්ම අපි indicators දෙක add කරගෙන ඉමු. ඉතින් මේ strategy එකට ඕන කරන්නේ indicators දෙකක් විතරයි. ඉතින් ඔයාලට market එක ගැන කිසිම අවබෝධයක් නැත්නම්, ඒ කියන්නේ trade entries කරන market එක analyze කරනවා දන්නේ නැත්නම් බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. මොකද කියනවනම් මේ strategy එකට අපිට indicators දෙක විතරක් හොඳටම ප්‍රමාණවත් market එක analyze කරන්න අපේ දැනුම පොඩ්ඩක්වත් අපිට ඕන කරන්නේ නැති නිසා ඉතින් අපි මුලින්ම මෙතන indicators add කරන තැනට යන්. indicators add කරන තැනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම අපි add කරගෙන ඉන්න ඕන RSI indicator එක. ඉතින් ඔයා මෙන්න මේ RSI කියන indicator එක add කරගන්න ඕන. ඉතින් ඒක add කරගෙන back වෙන්න මුකුත් ඒකේ values වෙනස් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා add කරගන්න ඕන මෙන්න මේ indicator එක. ඉතින් මෙන්න මේ indicator add කරගත්තා පස්සේ මේ indicator එකෙත් මොකුත් මා values වෙනස් කරන්න ඕනේ නැහැ. default තියෙන values ටිකම තියන්න. තියලා ඔයාට තියෙන්නේ මේ විදිහට indicator එක hide කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන යට RSI indicator එකෙත් ප්‍රමාණය සාමාන්‍යයෙන් ටිකක් ලොකු කරගන්න. මොකද අපි confirmations බලද්දී අපිට හරියටම ඕන කරනවා. ඒ නිසා confirmations හරියටම බලා ගන්න ඕන නිසා RSI indicator එකත් මේ විදිහට ලොකු කරගෙන ඉවරනාට පස්සේ ඔයාගේ trade එක run වෙන time එක සාමාන්‍යයෙන් ඔයා 3 minute 2 minute වගේ අතර තියාගන්න. ඉතින් සාමාන්‍යයෙන් 3 minute වගේ නම් වඩා හොඳයි. මම ඔයාලට example එකක් එක්කම live trade එකක් අරන් පෙන්නන්නම්. ඉතින් ඒ නිසා මෙතන මම 2 minute දානවා. ඉතින් 2 minute දාලා ඉවරලා මෙතන ඔයාගේ time frame එක 1 minute ම තියන්න. ඒක change කරන්න ඕනේ නැහැ. ඉතින් මේ දේවල් ටික කරාට පස්සේ අපි කොහොමද බලමු හරියටම trade entry එකක් ගන්නෙ. හරි guys, ඉතින් ඔයාලටම මුලින්ම trade entry එකක් ගන්න කලින් අපි සාමාන්‍යයෙන් confirmations ටිකක් බලන්න ඕනේ. ඉතින් මම ඔයාලට බලන්න ඕනේ confirmations ටික මුලින්ම කියන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් sell trade එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ downside trade එකක් ගන්න ඕන නම් අපි බලන්න ඕනේ පළවෙනි confirmation එක තමයි market එක ගිහිල්ලා මෙතන අපේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ market එකේ මේ විදිහට zone දෙකක් යනවා. ඉතින් මෙතන උඩ zone එකයි යට zone එකයි යනවා. ඉතින් මේ zone එක අතර උඩ කොළ පාට line එකක් තියෙනවා, යට රතු පාට line එකක් තියෙනවා. ඉතින් අපි sell side trade entry එකක් ගන්න ඕන නම් ඔයාගේ market එක මේ විදිහට ගිහිල්ලා මෙතන මේ indicator එකේ කොළ පාට line එකේ market එක tap වෙන්න ඕන. ඉතින් ඔයා බලන්න market එක tap වෙනවා කිව්වට market එක කීපවතාවක්ම tap වෙලා තියෙනවා. මෙන්න මෙතන buy candle එකෙන් tap වෙලා තියෙනවා, මේ buy candle එකෙන් tap වෙලා තියෙනවා. ඉතින් කීපවතාවක්ම tap වෙලා දෙනවා. ඉතින් ඔයාලට හරියටම හිතා ගන්න බෑනේ අපි tap වුණාට පස්සේ කොයි candle එකෙන්ද trade entry එක ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි දෙවෙනි confirmation එක විදිහට අපි බලන්න ඕන RSI indicator එක. ඉතින් RSI indicator එක බලන්න මෙතන පළවෙනි පාර tap වෙද්දී RSI indicator එක මෙතන 70 කියන level එක break කරගෙන උඩට යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි trade entry එකක් ගන්නෙ නැහැ. අපි trade entry එක ගන්නෙ මෙන්න මෙතන උඩ 70 කියන level එක පහු කරගෙන ගිහිල්ලා
ඒ ලයින් එක ආපහු පල්ලෙහාට හැරෙන්න පටන් ගද්දිම තමයි අපි ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්නෙ. ඉතින් ඔයා මෙතන බලන්න මාකට් එක විදිහට ගිහිල්ලා මෙතන ටීපෝ තාම ටැප් වෙනවා. හැබැයි මෙතන සෙල් කැන්ඩල් එකෙන් පස්සේ අපිට කන්ෆර්මේෂන් එකක් එනවා මෙතන ආයි 70 වෙන ලයින් එකෙන් මාකට් එක පල්ලෙහාට එනවා කියලා. මොකද මේ ලයින් එක ආයි පහළට හැරිලා තියෙන නිසා. ඉතින් ඔයාගේ කන්ෆර්මේෂන් දෙකම හරියටම කන්ෆර්ම් වුණාට පස්සේ මේ විදිහට ඔයාලා පුළුවන් සෙල් සයිඩ් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න 2 මිනිත් දාලා. ඉතින් ඔයා බලන්න මෙන්න මේ හැරින් ඔයා ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා නම් ඒ කියන්නේ මෙන්න මෙතන පළවෙනි සෙල් කැන්ඩල් එකෙන් නෙවෙයි දෙවෙනි සෙල් කැන්ඩල් එක ස්ටාර්ට් වෙද්දිම සෙල් සයිඩ් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා නම් ඔයා ගත්ත ට්‍රේඩ් එක 100%ක් වින් කරනවා. බලන්න ඒක මාකට් එක සෙල් කැන්ඩල් 3කින් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් එන්නේ මේ විදිහට තමයි අපි මේකේ සෙල් ට්‍රේඩ් ගන්නෙ. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද අපි බයි ට්‍රේඩ් ගන්නෙ කියලා. ඉතින් බයි ට්‍රේඩ් ගන්න එකටත් මහ ලොකු දෙයක් නැහැ. මේකට ඕනිත් අර කලින් කියපු දෙයම ඔපොසිට් එක. ඉතින් ඒකට මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම් මේ chart එකේම. හරි ඉතින් ඔයාලට මම බයි ට්‍රේඩ් එකක් ගන්න එකට මෙන්න මෙතන එක්සැම්පල් එක අරන් පෙන්නන්නම්. ඉතින් ඔයා මෙතන බලන්න මාකට් එක මෙතන පහළට ඇවිල්ලා තියෙනවා. මෙතන සෝන් එකේ ගොඩක් හැමතැනම වගේ කියන්නේ මාකට් එක හැම කැන්ඩල් එකකින් වගේ ටැප් වෙලා දිනවා. ඒ වුණාට අපි කලබල වෙන්නේ අපි දන්නවා ටැප් වෙන එක විතරක් නෙමෙයි කන්ෆර්මේෂන් එක දෙවෙනි කන්ෆර්මේෂන් එක විතර අපි බලන්න ඕන මෙතන RSI ඉන්ඩිකේටර් එකේ යට 30 කියන ලයින් එකෙන් යටට මාකට් එක ගිහිල්ලා එතන 30 කියන ලයින් එකෙන් 30 කියන ලයින් එකෙන් මාකට් එක කියන්නේ මෙන්න මේ කොළ පාට ලයින් එක ගිහිල්ලා ඒකයි හැරෙන්න පටන් ගත්තට තමයි අපි ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න ඕනි කියලා. ඉතින් කියපු විදිහටම ඔන්න මෙතන බයි කැන්ඩල් එකක් හැදිලා තිනවා. බයි කැන්ඩල් එකක් හැදුනට පස්සේ මෙතන green line එක ඔන්න උඩ අතට හැරිලා තියෙනවා. ඉතින් හැරුණාට පස්සේ හැදෙන දෙවෙනි කැන්ඩල් එකකින් ඔයා ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා නම් බලන්න මෙතන බයි කැන්ඩල්ස් දෙකක් හැදිලා ඔයා ගත්ත ට්‍රේඩ් එක වින් කරලා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ස්ට්‍රැටජි එක යූස් කරලා ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න. ඉතින් මම ඔයාලට දැන් බයි සහ සෙල් සයිඩ් ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න විදිහ කියලා දුන්නා. දැන් ඔයාලට මම පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්නම්. මේ ස්ට්‍රැටජි එක හරියටම යූස් කරලා ට්‍රේඩ් එන්ට්‍රීස් ගද්දිවා බලන්න ඕනි දේවල් පිළිබඳව. ඉතින් පළවෙනි දේ තමයි අපි අනිවාර්යෙන් මෙතන 70 කියලා සහ 30 කියලා ලයින් දෙකක් තියෙනවනේ. එතකොට අපි සෙල් සයිඩ් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් මෙතන RSI ඉන්ඩිකේටර් එක 70 කියන ලයින් එක බ්‍රේක් කරගෙන උඩට ගිහින් තියෙන්න ඕන. එහෙම නැතුව තිබ්බොත් අපි ගන්නෙ නෑ. මෙන්න මේ වගේ ටැප් වෙලා තිබ්බට ගන්නෙත් නැහැ. අනිවාර්යෙන් බ්‍රේක් කරලා උඩටම යන්න ඕන. ඉතින් ඒ විදිහටම සෙල් සයිඩ් ට්‍රේඩ් වගේම බයි සයිඩ් ට්‍රේඩ් එන්ට්‍රීස් ගද්දිත් ඒ දේම මේ විදිහට බලන්න ඕනේ. ඒ කියන්නේ 30 කියන ලයින් එක බ්‍රේක් කරගෙන ලයින් එක පහළට ගිහිල්ලා තියෙන්න ඕනේ. මේ ලයින් එක ටැප් කරලා හැරෙන්න ඕනේ මෙන්න වගේ තිබ්බට එහෙම ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න එපා. ඉතින් ඒක තමයි වැඩි කියලා දෙන්න ටිප් එක. අනිවාර්යෙන් ඒක ෆලෝ කරන්න. මොකද කියනවනම් ඒක ෆලෝ කරොත් ඔයාලට හොඳ ට්‍රේඩ් එන්ට්‍රීස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන්. බලන්න මෙන්න මෙතනින් ඔයාලට ට්‍රේඩ් එන්ට්‍රි එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් තියෙනවා. මෙන්න වගේ ලාවට ටැප් වෙලා ගියපු ඒවා ගන්න එපා. එහෙම වුණොත් සමහරකට ඔයා ගන්න ට්‍රේඩ් එක ලොස් වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙනම් ඉතින් ඔයා අනිවාර්යෙන් මේ ස්ට්‍රැටජි එක යූස් කරලා අනිවාර්යෙන් මම හිතනවා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න කියලා. මොකද මට එච්චරටම ෂුවර් මේ ස්ට්‍රැටජි එක එච්චරටම හොඳ ස්ට්‍රැටජි එකක් කියලා. එහෙනම් ඉතින් guys අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට සමු ගන්නවා. ඉතින් හැමෝටම good bye.